back to my YouTube channel. අදත් ඔන්න තව රසවත් රෙසිපි එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට මම ආවා. අද මම හදන්නේ ශ්‍රී ලංකන් ක්‍රීම් බනිස්. ඉතින් මට මෙහි අපිට ක්‍රීම් බන් ගන්න විදිහක් නැහැනේ. ඉතින් ඒක නිසා මම හිතුවා ගෙදර හදන්න. මොකද අපි දෙන්න මාසයි ක්‍රීම් බනිස් ගන්න. අපි ඉතින් හැමෝම ආසයිනේ. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයගලන්ට ingredients. අපිට මේකට පාම් පිටි, බිත්තර, යීස්ට්, ලුණු, සීනි, බටර්, කිරි ඒව තමයි ඕන වෙන්නේ. ඕන කරන ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට එතනින් ගන්න පුළුවන්. බේකින් ටයිම් එකයි ඒ ඔක්කොම මම ඔයගොල්ලන්ට දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට ලේසි වෙයි. එතනින් මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකකින් අරගෙන ඔයගොල්ලන්ට ඕන කරන හරිම මෙෂර්මන්ට්ස් මම ඒකේ දාලා තියන්නම්. ඉතින් එහෙමනම් අපි බලමු අද මේ රසම රස අපේ ක්‍රීම් බනිස් අපි කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම මම ලොකු බෝල් එකක් අරගෙන ඒකට මගේ පාන් පිටි ටික දාගන්නවා. ඊට පස්සේ ඒකට මම ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් හොඳට කලවම් කරගන්න ඕන විස්ක් එකකින් හරි හැන්දකින් හරි කොහොම හරි කලවම් කරගන්න ඕනේ චුට්ටක්. ඊට පස්සේ අපි වෙනම බෝල් එකක් අරගෙන ඒකට මද රස්නි කිරි තමයි අපි ගන්න ඕන. මද රස්නි කිරි ඒ බෝල් එකට අපි මේ විදිහට දාගන්නවා. දාගෙන අපේ සීනි ටිකත් අපි ඒකටම එකතු කරගන්නවා. එකතු කරගෙන චුට්ටක් මේ විදිහට හැන්දකින් ඕගොල්ලෝ අර කිරි ටිකයි සීනි ටිකයි මික්ස් වෙන විදිහට හොඳට කලවම් කරගන්න චුට්ට වෙලාවක් විනාඩියක් දෙකක් විතර. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා අපේ ඊස් ටික. ඊස් ටික දැන් අපි මද රස්නේ කිරි වතුර ගන්නේ කිරි හරි දැන් අපි වෙන ඩෝ එකකට නම් අපි වතුර ගන්නවා. මේකට අපි ගන්නේ කිරි. කිරිත් අපි ලූක්වෝම් වෝටර් ගන්නේ අපේ ඊස් ටික ඇක්ටිව් වෙන්න නිසා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ විදිහට ඊස් ටිකක් දාලා හොඳට මේක මේ විදිහට කලවම් කරගන්න ඕන විනාඩියක් විතර. ඒ අතරතුර මම ඉතින් මගේ පාම් පිටි එකයි ලුණු එකයි මික්ස් එකත් මම මේ විදිහට විස්ක් එකකින් චුට්ටක් කලවම් කරගත්තා. ලුණු එකට පාම් පිටි හොඳට එකතු වෙන්න නිසා. ඔක්කොටම ලුණු ටික යන්න නිසා. ඊට පස්සේ අපි මේ යීස්ට් එක විනාඩි 10ක් විතර අපි පියනකින් වහලා තියන්න ඕන. මේක පොඩ්ඩක් පිම්බිලා එනකම්. මොකද ඕගොල්ලන්ගේ දැන් අපි මේක මේ රස්නේ රටක නම් ඉන්නේ සාමාන්‍ය ලංකාවේදී නම් මේක විනාඩි 5ක් විනාඩි 4-5ක් විතර යනකොට මේක පිම්බිලා එනවා. හැබැයි මෙහි ටිකක් සීතල නිසා පිම්බෙන්නේ චුට්ටක් වෙලා ගියා. මේ තියෙන විනාඩි 10කට 15කට විතර පස්සේ මේක හොඳට හොඳ ඊස්ට් එකක්ද කියලා බලන්න තමයි අපි මේක විනාඩි 10ක් විතර තියන්නේ. ඊට පස්සේ මේක අපි හොඳට ආයෙ පොඩ්ඩක් කලවම් කරනවා. හොඳට පිම්බිලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මේක මේ විදිහට කලවම් කරලා අපේ බිත්තරේ ඒකට දාගන්නවා. ඔයගොල්ලෝ බිත්තරේ වෙනම කඩලා විස් කරගෙන තියාගන්න. අපි මේ විස් කරපු බිත්තරේ අපේ යීස්ට් මිශ්‍රණයට දාගන්නවා. දාගෙන ඒකත් මේක ටිකක් හොඳට බිත්තර යීස්ට් ඔක්කොම සීනි කිරි ඔක්කොම හොඳට මික්ස් වෙනකන් චුට්ටක් මේක අපි හැන්දකින් කලවම් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී නම් මේකට වැනිලත් දැම්මොත් තවත් රස වැඩි. හැබැයි අද මං ගාව වැනිලා තිබ්බේ නැති නිසා මම වැනිලා දැම්මේ නෑ. ඔයගොල්ලෝ ගෙදරදී හදද්දි වැනිලා චුට්ටකුත් දාගන්න. ඊට පස්සේ අපේ ගසාගත්තු ඊස්ට් මික්ස්චර් එක අපේ පාම් පිටි මිශ්‍රණයට දාගන්නවා. දාගෙන ඕගොල්ලෝ දැන් මම මේ වෙලාවේ ග්ලව් එකක් යූස් කරේ නැහැ. මොකද මම අත හොඳට වොෂ් කරලා ඔක්කොම හොඳට කරලා තිබිච්ච නිසා. ඊට පස්සේ මේ වගේ හොඳ ඔයගොල්ලන්ගේ ෆ්ලැට් සර්ෆේස් එකක් ගන්න හොඳට ක්ලීන් කරපු ෆ්ලැට් සර්ෆේස් එකක් අරගෙන අපේ ඩෝ මික්ස්චර් එක අපි ඒකට දාගන්න ඕනේ. දාගෙන මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලෝ හොඳට අනා ගන්න ඕනේ. මේක මේ විදිහට දෙපැත්තට වෙන්න හොඳට අනා ගන්න. ඉස්සරහට පස්සට මෙන්න මේ මම මේ පෙන්නන විදිහට ඕගොල්ලෝ ඩෝ එක අනා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හැමෝම දින් දන්නවනේ සාමාන්‍ය ඩෝ එකක් මික්ස් කරගන්නේ කොහොමද කියලා ඉවරලා මේ විදිහට විනාඩි 5ක් විනාඩි 8ක් විතර ඩෝ එක හොඳට මික්ස් කරගත්තාම අතේ ඇලෙන්නේ නැති පදමක් වගේ එනවා.
ඒ අතේ ඇලෙන්නේ නැති පදම එනකන් උගුරු චුට්ටක් මේ විදිහට මේ දෙපැත්තට කරගෙන මෙන්න මේ විදිහට හොඳට ඩෝ එක මික්ස් කරගන්නයි ඕන. මේ විදිහට හොඳට ඩෝ එක මික්ස් කරපුවාම තමයි දැන් ඔයගලන්ට ඩෝ හුක් එකක් ගෙදර තියෙනවා නම් ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් මං ගාව ඩෝ හුක් එකක් නැහැ. ඒක හින්දා මම මේක ඔක්කොම අතින් තමයි අනන්නේ. ඉතින් ඒක මටත් ලේසි කියලා හිතුණා. ඉතින් අතේ ඇත්තටම ඉතින් අතේ ඇලවෙනවා ගොඩාක්. ඉතින් ඕගොල්ලෝ අත හොඳට හේදුවයි කියලා එක වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි හොඳට අත හොදගෙන තමයි මම මේ විදිහට මේ ඩෝ එක අනන්න කරන්න ගත්තේ. ඉතින් ග්ලව් එකක් දාගත්තාම මට ඒක චුට්ටක් අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මම ග්ලව් එකක් දාන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊළඟට අපේ ඩෝ එක එන්නේ විනාඩි 5කට විතර පස්සේ ඊළඟට අපි ඒකටම අපේ බටර් ටික දාගන්නවා. දැන් මේ බටර් ටික දාපු ගමන් නම් චුට්ටක් ඩෝ එක හොඳටම අර නිකන් මෙල්ට් වෙච්ච ගතියක් එනවා. දැන් මේ පේනවනේ ඔයගොල්ලන්ට හොඳටම නිකන් ඒක ඩෝ එක ගොඩාක් මෙල්ට් වෙලා වගේ වෙනවා. ඉතින් අර ඩෝ හුක් එකක් තියෙනවා නම් ඇත්තටම ලේසි. ඉතින් අතේ ඇලෙන්නේ නැහැ. මේ විදිහට අර එහෙම කිසිම අපහසුාවක් නැතුව හොඳට කරන්න පුළුවන්. මේක නිකන් දැන් අර ගොඩාක් සොෆ්ට් එක ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් චුට්ටක් අමාරුයි මේ වෙලාවේ අනාගන්න. ඒ වුණාට අපි මේ විදිහට විනාඩි 20ක් විතර මේක හොඳට ඩෝ එක අනා ගන්න ඕන. මේක විනාඩි 5ක් 10ක් විතර යනකොට මේ ඩෝ එකට අර ඔක්කොම බටර් ටික ඇවිල්ලා ඔක්කොම හොඳට මික්ස් වෙලා හිටිනවා. ඉතින් එහෙනම් අපි මේක හොඳට අනාගෙන ඉමු. ඊට පස්සේ මේ තියෙන විනාඩි 20කට පස්සේ අපේ ඩෝ එක හොඳටම සොෆ්ට් වෙලා ඒක මේ විදිහට නිකන් ඉලාස්ටික් එකක් වගේ ඇදෙන ගානට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි වෙනම බෝල් එකක් අරගෙන ඒකට අපි බටර් චුට්ටක් ගා ගන්න ඕනේ. බටර් චුට්ටක් ගාගෙන අපේ මේ ඩෝ එකටම මෙන්න මේ විදිහට බටර් චුට්ටක් ගා ගන්න. ඊට පස්සේ මේ ඩෝ එක උඩටත් අපි බටර් චුට්ටක් හරි ඔයාලා ගාව තියෙන නම් ভেජිටබල් ඔයිල් හරි මොනවා හරි උඩින් චුට්ටක් ගා ගන්න. මොකද අර එතකොට අපේ ඩෝ එක ක්‍රැක් වෙලා වේලිලා ගතියක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඒකේ බටර් චුට්ටක් උඩින් ගාගන්නේ. මෙන්න මේ විදිහට බටර් හරි කොලන්ට තෙල් හරි. ඉතින් මම අර රසත් වැඩි වෙනවනේ බටර් ගාපුවාම. ඉතින් ඒක නිසා තමයි මම බටර් චුට්ටක් මෙන්න මේ විදිහට අපේ ඩෝ එකේ උඩ ගාගත්තේ. ඊට පස්සේ මම මේක අපේ හොඳ ක්ලීන් රෙදි කෑල්ලකින් වහලා මේක අපි ඩබල් සයිස් වෙනකන් තියන්න ඕන. සාමාන්‍යයෙන් මට නම් මේක ඩබල් සයිස් වෙන්න පැය 2ක් විතර ගියා. මොකද මේ දවස්වලට මෙහි ගොඩාක් සීතලයි. ඒක නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලා යනවා. ඉතින් මම ඒක නිසා චුට්ටක් මයික්‍රෝවේව් එකේ ඇතුළෙන්ම තමයි තිබ්බෙත්. මොකද ඒක ඇතුළේ චුට්ටක් රස්නේ තියෙන නිසා මයික්‍රෝවේව් එක ඇතුළටම දැම්මා. මොකද ඒකමට මේ චුට්ටක් හරි වැඩිපුර ඉක්මනට එතකොට ඩෝ එක ඩබල් සයිස් වෙලා එන නිසා. මේ තියෙන්නේ අපි පැය 2කට විතර පස්සේ බලනකොට ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට ඒකේ තියෙන යා බබල්ස් ටික අපි මේ විදිහට අතින් ප්‍රෙස් කරලා යවා ගන්න ඕනේ. දැන් මේක අල්ලන වෙලාවට ඔයගලන්ට හොඳට තේරෙයි. හරිම සොෆ්ට්නස් එකක් මේකේ තියෙනවා. මාරම සොෆ්ට්. ඉතින් මෙන්න මේක තමයි අපේ ඩෝ එකේ නියම පදම කියලා කියන්නේ. ඉතින් අපිට මේකෙන් සාමාන්‍යයෙන් අපේ බන්ස් හදන්න පුළුවන් 10ක්. ඒ කියන්නේ එතකොට අපි දැන් මේක ක්‍රීම් බනිස් නිසා ඩබල් ඒ කියන්නේ ඔයගලන්ට ක්‍රීම් බනිස් අර සෙට් 5ක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට පෑන් දෙකක් ලෑස්ති කරගත්තා. ඒකෙත් බටර් හරි ඔයිල් හරි ගාගෙන ඔයගොල්ලෝ ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ මම මේක සම්පූර්ණ ඩෝ එකේ ප්‍රමාණය බලලා ඒක 560ක් තිබ්බ ප්‍රමාණය ඩෝ එකේ ෆුල් බර. ඊට පස්සේ මේ විදිහට මම ඒක දෙපැත්තකට කපාගෙන මම ඒක චූටි බෝල කියන්නේ ග්‍රෑම් 56 බෝල 10කට මම කඩා ගත්තා. කඩාගෙන ඒවා බෝල විදිහට හදාගෙන මම අර පෑන් වල තියාගත්තා. හරි එහෙනම් අපි මේ ටික කොහොමද කරන්න කියලා බලලා එමු.
ඔයගොල්ලෝ දැක්ක විදිහට මේ බෝල ඔක්කොම මම චුට්ටක් ප්‍රෙස් කරගත්තා. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පේන්නේ නැති නේද? බෝලේ මම හොඳට රවුම් කරලා ඒක චුට්ටක් ෆ්ලැට් වෙන විදිහට ප්‍රෙස් කරගත්තා. ඊට පස්සේ අපි මේකත් තව පැයක් එකහමාරක් විතර ඩබල් සයිස් වෙන්න තියාගන්න ඕනේ. ඩබල් සයිස් වුණාට පස්සේ තමයි අපි කොහොමද ඊළඟට අපේ oven එකට දාගන්න කියලා බලමු. මේ තියෙන ඩබල් සයිස් වුණාට පස්සේ ඊට පස්සේ මම ඒකට උඩින් කිරි ටිකක් ගාගත්තා. මොකද එතකොට කිරි ගෑවහම අපේ බන් එකට හොඳ ලස්සනක් එනවා. ඊට පස්සේ බන් එකේ softness එකක් තව වැඩි වෙනවා. හොඳට සුවඳක් එනවා. ඒක නිසා තමයි අපි මේක බටර් චුට්ටක් මම උඩින් මෙන්න මේ විදිහට බ්‍රෂ් කරගන්නේ. බටර් නෙමෙයි කිරි ටිකක් බ්‍රෂ් කරගන්නවා. අපි අනිත් ඒවා නම් අපි බටර් ගා ගන්නවා. මේ බිත්තර ගා ගන්නවනේ. මේකට බිත්තර නෙමෙයි. මම මේකට කිරි යූස් කරා. ඉතින් ඊට පස්සේ අපි මේක අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකට මේක දාගන්න තමයි යන්නේ. ඒ අතරතුර දැන් මම ඒක oven එකට දාලා ඒ අතරතුර මම අපේ බටර් අයිසින් එක අපේ මැද්දට ගා ගන්න අයිසින් එක හදා ගන්න තමයි යන්නේ. ඒකට මට මේ විදිහට බටර් ඕනේ, අයිසින් සීනි ඕනේ. ඊට පස්සේ අපේ බටර් ටික මෙන්න මේ විදිහට අපි දාගන්නවා බෝල් එකකට. බෝල් එකකට දාගෙන ඒ ටික ඉස්සෙල්ලා බීටර් එකකින් චුට්ටක් බීට් කරගන්නවා හොඳට. බීට් කරගෙන ඊට පස්සේ ඒකට අයිසින් සීනිත් දාලා අයිසින් සීනිත් බීට් කරගෙන අපි ඒක හොඳට හදාගන්නවා. අයිසින් හොඳ අයිසින් එකක් වගේ අපි හදාගන්න ඕන. මම මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට මෙහිම මම ඒකේ දාලා තියෙන අයිසින් sugar ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර යන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒක එච්චර හිතන්න එපා. ඔයගොල්ලෝ ප්‍රමාණය බලලා හරියටම ඔයගොල්ලන්ගේ ප්‍රමාණය හදාගන්න ඔයාලට පුළුවන්. මෙන්න මේ විදිහට අයිසින් සීනිත් දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට බීට් කරගන්න. හරි ඊට පස්සේ ටික බීට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට රස අයිසින් එකක් අන්තිමට ඔයගලන්ට එනවා. අපිට බන් එකට ඊට පස්සේ ගා ගන්න පුළුවන් මෙන්න මේ අයිසින් එක. ඊට පස්සේ මේ වෙනකොට දැන් අපේ බන්ස් ටිකත් ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. මේ බලන්නකො හරීම ලස්සනයි. මේ වෙලාවේ හරීම සුවඳයි. ඉතින් ඔයගොල්ලෝ මේක ඊට පස්සේ සාමාන්‍යයෙන් පැයක් විතර කූලින් රැක් එකේ තියලා තියන්න ඕන. මේක හොඳට සොෆ්ට් වෙලා එන්න. සොෆ්ට් වුණාට පස්සේ හොඳ රිනිව් වුණාට පස්සේ තමයි අපි මේක හොඳට අයිසින් ගාලා මේ දෙක එකට සෙට් කරගන්නේ. ඉතින් මට කූලින් රැක් එකක් මේ වෙලාවේදී නැති නිසා මම හොඳ රෙදි කෑල්ලක් අරගෙන ඒක හොඳට කූල් එක තියෙන තැනක එළියෙන් මම මෙන්න මේ විදිහට තිබ්බා. මගේ බන්ස් ටික ඔක්කොම හොඳට ලස්සන වෙලා ඒ ටිකේ මොකද්ද රස්නේ ගිහිල්ලා ඒක තව ටිකක් හොඳට සොෆ්ට් වෙන්න. ඒ කියන්නේ රස්නේ ගියාට පස්සේ මේ බන් ටික ඔක්කොම තව ටිකක් හොඳට සොෆ්ට් වෙනවා. ඉතින් මේ බලන්නකෝ මාරම සොෆ්ට් මේ බනිස්. මේ බලන්නකෝ හරිම ලස්සනයි. හරිම සුවඳයි. මාරම සොෆ්ට්. ඇත්තටම අර කඩේ අපි කන තියෙන ක්‍රීම් බනිස් ඒවටත් වඩා මට නම් මාරම සොෆ්ට් එකක් දැනුණා. දැන් අපි කඩෙන් ගත්තාම සාමාන්‍යයෙන් මේ බනිස්සල කුඩු හැලෙනවා එහෙමනේ. එහෙම නෑ මේව මාරම ෂෝක්. මේ යටත් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි මේ විදිහට අපේ අයිසින් එක මේ විදිහට ගාගෙන හොඳට ඕගොල්ලෝ අයිසින් ගා ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට. දැන් ගෙදර හදනකොට මම ඒකයි කියන්නේ ගොඩක් රහයි. මොකද අපි ගොඩක් අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට් අපි හරියටම දානවා. අපිට හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම ගෙදර හදන එක හරිම මේ හරිම රසයි. ඒක නිසා ඒක ඇත්තටම හරිම වාසි. එහෙනම් අපි මේ ටික ඔක්කොම ගාගෙන ඉමු. හරි ඉතින් මං අන්තිමට චුට්ටක් ගානිෂ් කරන්න ලස්සන කරන්න උඩින් ජෑම් මේ විදිහට තිබ්බා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ අදත් මේ වීඩියෝ එක රස විඳින්න නැති කියලා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක ගෙදර හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම්
අදට මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා තව රසවත් රෙසිපි එකක් හරි තව ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව මම හම්බ වෙන්න එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අනිවාර්යෙන්ම මේක හදලා බලලා රසත් මට කියන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.